ඉතින් යාළුවනේ ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා ඔක්කොමලා ආදරයෙන් සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මගේ back to cricket YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහින් තියෙන bell icon එකත් all කරලම තියාගන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු වීඩියෝ එකට. ඉතින් guys 2026 මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සුපුරුදු පරිදි ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරා. අවසාන මහ තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජයට පත් කරමින් ඉතින් තුන්වෙනි වතාවට තමයි T20 ලෝක කුසලානයක පහස ඉන්දිය කණ්ඩායම විඳ ගත්තේ. ඉතින් මෙවර 2026 T20 ලෝක කුසලානයේ පැවැත් වූ තරග 7න් තරග 3ක ජය පමණයි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ. සුපරි 8 රටේ තරග සියල්ලම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණා. ඉතින් ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකාව හට පැවැත්වෙන පළමු තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගාවලියයි. ඉතින් තරගාවලිය අන්තර්ජාතික 20 තරග 3කට සහ එක්දින තරග 3කට ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය මුහුණ දෙනවා. ඉතින් අපි බලමු කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම කවද්ද ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම තරගය ඇෆ්ගනිස්තානය සමග තියෙන්නේ කොහොමද තරග කාලසටහන කියලා. ඉතින් මුලින්ම පැවැත්වෙන්නේ 20 අන්තර්ජාතික ක්‍රිකට් තරග 3 තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු 20 තරගය සාජා ක්‍රිකට් පිටියේ මාර්තු 13 වෙනි දින ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව වේලාවෙන් සවස 8ට තමයි තරගය ආරම්භ වන්නේ. දෙවන 20 තරගය සාජා පිටියම මාර්තු 15 වෙනි දින සවස 8ට ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම අවසන් 20 තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මාර්තු 17 සවස 8ට ශ්‍රී ලංකාව වේලාවෙන්. එය පැවැත්වෙන්නේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ. ඉතින් guys ඒ වගේම ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එදා මෙදා තුර ඔවුන් දෙපළ අතර T20 ඉන්ටර්නැෂනල් තරග 8ක් පැවැත්වලා තියෙනවා. එයින් තරග 5ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගනිද්දී තරග 3ක ජය ඇෆ්ගනිස්තානය හිමි කරගෙන තිබෙනවා. 20 තරගාවලියෙන් පසුව එක්දින තරගාවලිය ඇරවෙනවා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර. ඉතින් පළමු තරගය පැවැත්වෙන්නේ මාර්තු 20 දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11:30ට තමයි තරගය ආරම්භ වෙන්නේ. ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තමයි තරගය පැවැත්වෙන්නේ. වගේම දෙවන තරගය මාර්තු 22 පැවැත්වෙනවා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර 11:30ට තමයි උදෑසන 11:30ට තමයි තරගය ආරම්භ වන්නේ. මේ තරගය පැවැත්වෙන්නේ ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයම තමයි. අවසාන මහා තරගය පැවැත්වෙන්නේ එක්දින තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මාර්තු 25 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11:30ට එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තමයි මෙම තරගය පැවැත්වෙන්නේ. ඉතින් guys එතෙක් මෙතෙක් දිහාට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරග 15ක් පැවැත්ලා තිනවා. ඉන් තරග 10කම ජය විදලා භුක්ති විඳලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ වගේම ඇෆ්ගනිස්තානය තරග 4ක ජය ලබාගෙන තිනවා. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 2026 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව. ඉතින් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ප්‍රාර්ථනා කරමු. මෙම තරගාවලිය ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබේවා කියලා. ඉතින් වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාලා තියන්න. ඉතින් ගිහින් එන්නම් ආට බුදු සරණයි.